ආයුබෝවන්. ජීවිතේ ගොඩාක් සාර්ථක වුණු මිනිස්සෙක් දැක්කහම අපි හැමෝම හිතලානේ මෙයා නම් කොහොමද දන්නේ මෙච්චර සාර්ථකත්වයට පත් වුනේ කියලා නේද? සාර්ථක මිනිස්සු හැමදාමත් හිතන්න වෙලාවක් පින් කරගන්නවා. මං එහෙම කිව්වම අද පුදුම හිතුණා නේද? ඔව් ඇත්තටම. හිතන්න හැමදාම උදේ විනාඩි 45ක් පින් කරගන්න. දවසේ කරන්න තියෙන වැඩ කටයුතු ගැන හිතන්න. වැඩ කටයුතු සංවිධානය කරගන්න. හිතන එක තමයි ජයග්‍රහණයේ රහස වෙන්නේ. ඔය මේ විදිහට නිසනසිල්ල හිතද්දී හිතට අපූර්ව නිර්මාණාත්මක අදහස් එනවා. ඔයාගේ වෘත්තීය ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයෙන් සාර්ථකත්වයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. ඔයා ඒ හිතන පතන දේවල් ක්‍රියාත්මක කරන්න. උදේ වෙලාවක් වෙන් කරගත්තාම එක දිගට ඉතිරි වැඩ ටික කරගෙන යන්න. මේක තමයි දියුණු වුණු මිනිස්සුන්ගේ පදනම. ගොඩාක් මිනිස්සු වැඩ කරන්නේ හිතන්න මේ විදිහට කියලා හිතලා නෙමෙයිනේ කරන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් අපරාධ විනාඩි 45 කාලය කියලා. අපි හුඟා කාර්යබහුල වෙනකොට අපේ ඔළුව අවුල් වෙනවා. එතකොට ඉතින් අපි ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා මේ විදිහට හිතන්න පෙළඹුණාම ඔයා නිවැරදි තීරණ ගන්න හරිම පහසුයි. ඔයා ජීවිතේ ගන්න තීරණ ඔයාගේ ජීවිතේ සාර්ථක බව අසාර්ථක බව තීන්දුව කරනවා. ඒ නිසා ඕනම අවස්ථාවක තීරණ ගන්නකොට ඒ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න ඔයා පුරුදු වෙන්න. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.